සමහරුන්ගේ හිතේ රාගය ගොඩාක් අධිකයි. තමන් නොහිතන නොපතන විදිහට එක එක්කෙනාට හිත යනවා. පාලනය කරගන්න අමාරුයි. හරි වෙහෙසට පත් වෙලා තමයි සමහරු ජීවිත ගත කරන්නේ. රාගය කියලා කියන්නේ අකුසලය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය තතේව කාදන්ති. යකඩේ හටගන්න මලකඩ යකඩේ මතම පිහිටා යකඩේම වනසා දමන්නේය. ඒ වගේමයි මේ හිතවල හටගන්න ලාමක අකුසල් හිත වනසනවා. හිතට වෙහෙස උපද්දනවා. හිතක් වෙනසෙනකොට හිතට වෙහෙස උපදිනකොට ඒක ජීවිතේටම වෙහෙසක් බවට පත් වෙනවා. රාගය කියන ලාමක අකුසලේ මඩින්ට ඖෂධේ තථාගත බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාළානේ රාගස්ස පහනාය අසුභා භාවේ තබ්බා. රාගය දුරු කිරීම පිණිස අසුභය වඩන්න. රාගය දුරු කිරීම පිණිස කෙනෙකුට අසුභ සංඥා උපදව ගන්න පුළුවන්. දෙතිස් කුණුප වශයෙන් මේ ශරීරය සිහි කරනකොට තමන්ගේ ශරීරයත් අන් අයගේ ශරීරත් දෙතිස් කුණුප කොටස් වලින් යුක්තයි කියලා සිහි කරනකොට එකක් එකක් ගානේ ඔන්න එයාට රාගසිත පාලනය කරගන්න ලැබෙනවා. නමුත් රාගය ගොඩක් අධික නම් දෙතිස් කුණුප වශයෙන් හිතුවට ඒ හිත පාලනය වෙන්නේ නැහැ. ඊළඟට ධාතු මනසිකාර වශයෙන් හිතුවට ඒ හිත පාලනය වෙන්නේ නැහැ. රාගය ගොඩාක් අධික කෙනෙකුට අසුභ සංඥාව උපදවා ගැනීම පිණිස හරි ප්‍රයෝජනවත් භාවනාවක් තමයි නවසීවතික භාවනාව කියලා කියන්නේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක තරුණයෙක් මහණ වුණා. ඒ තරුණයාගේ නම කුල්ල. එයා මහණ වෙන්න කලින් ගොඩාක් සල්ලි තිබුණු පවුලක කෙනෙක්. ඒ නිසා ඒ තරුණයා ඔය සාමාන්‍ය වයසට එනකොටම සෑහෙන්න විනෝද වෙච්ච කෙනෙක්. විනෝද කාමීව, සරාගීව, නොයෙකුත් කාමුක දේවල් සහිත සාදවලට සහභාගී වෙලා ආන් එහෙම ජීවිතය ගත කරපු කෙනෙක්. ඒ අතරේ තමයි මෙයාට බුදුබණ පද අහන්න ලැබිලා තියෙන්නේ. ඒ බුදුබණ පද අහනකොට හිත පැහැදුනා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙන්න හිතුණා. ඔන්න භාග්‍යතුන් වහන්සේගෙන් අවසර පතලා සම්බුදු සසුනේ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ මේ කුල්ල ස්වාමීන් වහන්සේට හරියට ඇවිල්ලා තියෙනවා හිතට රාග හිතුවිලි. රාග හිතුවිලි එනකොට දැන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ හරි වෙහෙසටපත් වුණා. පාලනය කරගන්න බෑ හිත. බුදුරජාන් වහන්සේ වදාළපු විදිහට දෙතිස් කුණුප වශයෙන් මේ ශරීරය බලන්න මහන්සි ගත්තා. හරියන්නේ නැහැ. හිත පාලනය වෙන්නේ නැහැ. ධාතු මනසිකාර වශයෙන් උත් බලන්න පටන් ගත්තා. හිත පාලනය කරගන්න අමාරුයි. අවසානයේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් කිව්වා කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මගේ හිත පාලනය කරගන්න අමාරුයි. මගේ හිතේ ස්වාමීනි රාගයම නැගෙනවා. දකින රූපවලට මගේ හිත යනවා. මගේ හිත ස්වාමීනි පාලනයෙන් තොරයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පින්වත් කොල්ලෝ ඔබ සොහොනට වඩින්න. සොහොනට ගිහිල්ලා සොහොනේ ඉඳලා භාවනා කරන්න පටන් ගන්න කියලා. ඒ කාලේ සොහොන කියලා කිව්වම අද කාලේ සොහොන වලට වඩා වෙනස් නේ. ඒ කාලේ සොහොනේ මිනි වලලාන්නේ නැහැ. මිනිහ අරගෙන ඇවිල්ලා මැරිච්ච කෙනාගේ මෘත ශරීරේ ඔහේ දාලා යනවා. එතකොට මේ මෘත ශරීරය ඔහේ කුණු වෙනවා, ඔහේ සත්තු කනවා, ඔහේ පණුව ගහනවා. මිනි කුණු වෙච්ච ගඳ සොහොන පුරාම තිබුණා. ආන්ගේ සොහොනට තමයි යන්න කිව්වේ. එතකොට කුල්ල ස්වාමීන් වහන්සේ පාත්‍රෙත් අරගෙන ගමට පිණ්ඩපාත වෙඩියා. පිණ්ඩපාතෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරලා ඕන්නේ හිමි හිට වැඩම කළා සොහොනට. සොහොනට වඩිද්දී තථාගත බුදුරජාණන් වහන්සේ කුල්ල ස්වාමීන් වහන්සේ උදෙසා විශේෂ එරදියක් කළා. ඒ මොකද්ද එරදිය? කුල්ල ස්වාමීන් වහන්සේට පේනවා අලුත ගෙනල්ලා දාපු මල සිරුරක් තියෙනවා. තරුණ කාන්තාවකගේ මල කඳක්. ඒ මල කඳට තාම මුකුත්ම වෙනසක් වෙලා නැහැ. ප්‍රාණය නිරුද්ධ වෙච්ච මොහොතේ වගේ මේ මල සිරුර තියෙනවා. හරි ලස්සන ගෑනු කෙනෙකුගේ මල සිරුර. මේ මල කඳ දැක්ක ගමන්
අර කොල්ල ස්වාමීන් වහන්සේගේ හිතේ රාගේ නැගුණා. කිසි සිහි කල්පනාවක් නැතුව ඇස් දෙක හොඳට අරගෙන අර මලකඳ දිහා බලාගෙන හිටියා. ඒ රාගයේ ස්වභාවයනේ. බුදුරජාන් වහන්සේ වදාළා රත්තෝ අත්තං නජානාති. රාගයෙන් හිත ඇරුණට පස්සේ යහපත මොකද්ද අයහපත මොකද්ද කියලා අර්ථය තේරෙන්නේ නැතුව යනවා. රත්තෝ ධම්මන්න පස්සති. රාගයට ඇලුනට පස්සේ ධර්මය මතක් වෙන්නේ නැතුව යනවා. අන්ධං තමන් තදා හෝති. ඒ බඳු කෙනාට අන්ධයෙක් කියලා කිව්වට වැරද්දක් නැහැ. යම් රාගෝ සහතේ නරං. මේ රාගය විසින් මේ මිනිසයාගේ ජීවිතේ වනසනවා. දැන් කුල්ල ස්වාමීන් වහන්සේ රාග බරිත හිතින් අර කාන්තාවගේ ශරීරය දිහා බලාගෙන ඉන්නවා. හිසේ ඉඳලා යටිපතුල් දක්වාම මේ මලකඳ දිහා බලනවා. යටිපතුලේ ඉඳලා හිස දක්වාම මේ මලකඳ දිහා බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි පුදුම සහගත පෙළහරක් කළා. ඒ පෙළහර තමයි සොහොනට දාපු මලකඳක් දවස් ගාණක් ගත වෙනකොට යම්සී කුණු වෙලා යනවද? ඒ කුණු වෙලා යන ස්වභාවය කුල්ල ස්වාමීන් වහන්සේට ඒ වෙලාවෙම පේන්න සැලැස්සුවා. දැන් කුල්ල ස්වාමීන් වහන්සේට පේනවා අර ලස්සනට හැඩයට තිබුණු තමන්ගේ හිත ඇදගන්න තරම් ලස්සනට තිබුණු මලකඳ ඔන්න ඉදිමෙනවා. නිල් ගැහෙනවා. ඊළඟට නවද්වාර වලින් අසූචිය ගලන්න පටන් ගන්නවා. දැන් ඕජා ගලනවා. ගන්ධස්තරේ එනවා. මේ ඉදිමුණු මලසිරුර කන්න එහින් මෙහින් සත්තු ඇවිල්ලා මලසිරුර ඉරා සත්තු කන්න පටන් ගත්තා. සිලිසිලි ගාලා මේ මලසිරුරට පණුව ගහන්න පටන් ගත්තා. අර බාහිරින් තිබුණු හැම සම්පූර්ණයෙන් නැතුව ගිහිල්ලා දැන් තනින් තන මස් ගොබ මස් කෑලි එල්ලෙන්න පටන් ගත්තා. නහරවැල් පෑදෙන්න පටන් ගත්තා. කුල්ල ස්වාමීන් වහන්සේට පේනවා බලාගෙන ඉඳී අර මලසිරුරේ තිබුණු මස් නහර ඔක්කොම හේදිලා ගිහිල්ලා අන්තිමේ මෙන්න ඇටකට්ට විතරක් ඉතුරු වුණා. ඇටකට්ටත් එහෙ මෙහෙ වෙලා ඒ ඇටකෝටුවත් ඕන්න දිරන්න පටන් ගත්තා. දිරලා හුණු බවට පත් වෙලා කුඩු වෙලා නැති වෙලා ගියා. එතකොටම කුල්ල ස්වාමීන් වහන්සේට සිහි උපන්නා. අපේ මේ රාගයෙන් ඇලිලා යන ශරීරවලට වෙන්නේ මේක නේද? මං මගේම ශරීරය ගැන රාගයෙන් ඇලුණා මගේ ශරීරයටත් වෙන්නේ මේක. මං අනිත් අයගේ ශරීරවලට අනිත් ස්ත්‍රීන්ගේ අනිත් පුරුෂයන්ගේ ශරීරවලට හිතින් ඇලුනත් ඒ ශරීරවලටත් වෙන්නේ මේක. මේක නේද මේ ශරීරයේ ඇත්ත ස්වභාවය කියලා ලොකු වැටහීමක් ලොකු අවබෝධයක් කුල ස්වාමීන් වහන්සේගේ හිතට ආවා. උන්වහන්සේගේ හිත හොඳට අසුභ සංඥාවේ පිහිටියා. රාගය අධික කෙනෙක්. අධික රාගය නිසා පීඩා විඳපු කෙනෙක්. හැබැයි කුල්ල ස්වාමීන් වහන්සේගේ හිතට අර නවසීවතික ක්‍රමයට බලපු නිසා අසුභ සංඥාව ඇතුල් වුණා. උන්වහන්සේ හිම්ම පළඟක් බැඳගෙන වාඩි වුණා. රාගයට බැටදීම පිණිස අසුභ සංඥාව නම් වූ මහර්ග ධර්මය හොඳට මෙනෙහි කළා. යලි යලිත් නවසීවතික භාවනාව කරනකොට කුල්ල ස්වාමීන් වහන්සේ ඊටාම කෙටි කලකින් සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. උන්වහන්සේගේ හිතේ රාගය නැති වුණා. ද්වේෂය නැති වුණා. මෝහය නැති වුණා. සියලු කෙලෙස් නසාලු නික්ලේශී උත්තමයන් බවට පත් වුණා. එනිසා තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුල කියා දෙන මේ භාවනා ආශ්චර්යයි. අධික රාගයෙන් පීඩා විඳින කෙනෙකුට මේ නවසීවතික ක්‍රමයට අනුව තමන්ගේ ජීවිතය ගැන බලන්න පුළුවන් නම් ඒක හරි ප්‍රයෝජනයි. එනිසා නවසීවතික භාවනාව තථාගත බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා භාවනා යටතේ පෙන්වුවා. රාගය වගේ අකුසල වලින් පීඩා විඳින ජීවිත වලින් නිදහස් වෙලා සැනසුණු ජීවිතයක් උපදව ගැනීම පිණිස ජීවිතයේ ඇත්ත ඇති හැටියෙන් කල්පනා කිරීම පිණිස හරි ප්‍රයෝජනයි මේ නවසීවතික භාවනාව. ඒ නිසා ඔබත් පටන් ගන්න. නවසීවතික ක්‍රමයට ටිකින් ටික තමන්ගේ හිත පුරුදු කරන්න පටන් ගන්න. මේ හැම දිනාට රාගාදී ක්ලේශ පීඩාවන්ගෙන් තොර සැනසුණු ජීවිත උපදව ගන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.